සඳකඩ පහනේ විකාශනය. සඳකඩ පහන යනුවෙන් හැඳින්වෙන්නේ පඩි පෙළේ අවසාන පඩියයි. මෙය පියගැටපෙළ පාමුල පාදූවිලි පිස දැමීම සඳහා තැබූ ගල්පුවරුවක් වුවත් පසුව එය බෞද්ධ දර්ශනය කැටිකරගත් අග්‍රගණ්‍ය කලා නිර්මාණයක් බවට පත්වෙනවා. අනුරාධපුර යුගයේදී මෙය ඉතා දියුණු තත්ත්වයට පත් වූ අතර මුල් කාලීනව මෙය හැඳින්වූයේ පටිකා යන නමිනුයි. එනම් පියගැටපෙළ පාමුලේ ඇති අඩසඳක හැඩේ ඇති ගල්පුවරුව යනුවෙනුයි. පසුව මෙය අලංකාර ලෙස නිර්මාණය කිරීම පුරුද්දක් ලෙස ආරම්භ කෙරුණා. ඒ අනුව අනුරාධපුරයේ ගොඩනැගිලි තැනීම ඇරඹුණු මුල් කාලයේදී එනම් කිසු පූර්ව 3 වන සියවසේදී මෙම සඳකඩ පහන් විකාශනය ආරම්භ වූ බව සැලකිය හැකියි. ඒ අනුව අද වන විට අලංකාරම සඳකඩ පහන පිහිටා ඇත්තේ අබේගිරි විහාර භූමියේ පිහිටි බිසෝ මාලිගය නම් ස්ථානයේයි. නමුත් අද වන විට එම ස්ථානය හඳුන්වනු ලබන්නේ අබේගිරි විහාර උත්තර මූලයේ පංචකාවාසය යන නමිනුයි. පංචකාවාසය යන නමේ තේරුම වන්නේ ගොඩනැගිලි 5කින් යුතු ස්ථානය යන අදහසයි. එනම් එම ස්ථානයේ ඉදිරිපසින් ගොඩනැගිලි දෙකකුත් පිටුපසින් ගොඩනැගිලි දෙකකුත් මැදින් එක් ගොඩනැගිල්ලකුත් අපට දැක ගන්නට හැකි වෙනවා. එම මැද ගොඩනැගිල්ලේ පිහිටි හිටි බුද්ධ ප්‍රතිමාවක නටබුන් අදටත් අපිට එම භූමියෙන් දැක ගන්නට පුළුවන්. අද වන විට එම ස්ථානයේ ඉතිරිව ඇත්තේ එම හිටි බුද්ධ ප්‍රතිමාවේ පාදම පමණයි. ඒ අනුව 4 කොණින් ආවාස ගෙවල් 4කුත් මැද හිටි බුද්ධ ප්‍රතිමාවක් සහිත බුදුගයකුත් පිහිටා තිබූ බවට අද වන විට විශ්වාස කෙරෙනවා. ඒ අනුව මෙම ස්ථානයේ පිහිටා තිබෙන සඳකඩ පහන දැනට ලෝකයේ පවතින කලාත්මකම සඳකඩ පහන වශයෙන් සලකනු ලබනවා. අනුරාධපුර යුගයට අයිති මෙම සඳකඩ පහන පිළිබඳව විවිධ අදහස් විවිධ පුද්ගලයන් ඉදිරිපත් කර තිබෙන අතරම බොහෝ සෙයින් පිළිගන්නා අදහස වන්නේ සෙන්රත් පරණවිතාන මහතාගේ අදහසයි. එතුමාගේ අදහස වන්නේ මෙයින් සංසාර චක්‍රය නැතිනම් භව චක්‍රය නිරූපණය කරන බවයි. ඒ අනුව අඩකවය වටේ ඇත්තේ කලාත්මක ලෙස නිරූපණය කරන ලද ගිනි දැල්ලකුයි. එයින් අදහස් කරන්නේ සාමාන්‍ය ලෝකය කරදර දුක්ගැහැටවලින් පිරී තිබෙන බවයි. සතුන් 4 දෙනාගෙන් ලෝකෙහි ජීවත් වන අයට මුහුණ දීමට සිදුවන ජාති ඉපදීම, ජරා වයසට යෑම, ව්‍යාධි ලෙඩ දුක් සහ මරණ යන 4 බිය සඳහන් කරනු ලබනවා. අනතුරුව දැක්වෙන ගණලියවැල මෙම කරදරවලට මුල්වන තෘෂ්ණාව දක්වනවා. ඊළඟට දැක්වෙන්නේ හංසපේලියයි. හංසයා කිරි හා ජලය මිශ්‍ර කර දුන් විට කිරි වෙන් කර බීමට සමත් වන බවට මතයක් තිබෙනවා. එයින් දැක්වෙන්නේ බුද්ධිමත් පුද්ගලයන් ලෝකයේ පවතින නරක අතහැර ධර්මය අනුගමනය කරන බවයි. එසේ තෝරාගත් විට ක්‍රමයෙන් තෘෂ්ණාව තුනී වන බව දැක්වීමට ඊළඟ තුනී ලියවැල දක්වා තිබෙනවා. අවසාන වශයෙන් නෙළුමෙන් දැක්වෙන්නේ මෙම ස්ථානයට ඇතුළත් වීමෙන් පසුව සිතේ ඇතිවන පිරිසිදු බවත් එය නිර්වාණයට මාර්ගය බවත්ය. ඒ අසල පිහිටි පියගැට පෙළෙහි අලංකාර කුඩා රූප දැකගත හැකිවන අතර එම රූප වාමන රූප වශයෙන් හඳුන්වනු ලබනවා. ඒ වගේම එහි දෙපසින් ඉතා විශාල රූප දෙකක් දැකගත හැකිවන අතර එම රූප දෙක සංකපත්ම නැමැති බහිරව රූප වශයෙන් සලකනු ලබනවා. ඒ අසලින්ම අලංකාර සිංහ රූපයක්ද අපට දැක ගන්නට පුළුවන්. පොළොන්නරු යුගය වන විටදී මෙම සඳකඩ පහනින් ගව රූපය අයින් වන අතර එයට හේතුව වන්නේ හින්දු බලපෑමයි. එමෙන්ම එහි සත්ව රූපද දක්වා ඇත්තේ වෙන වෙනම තීරුවලයි. මහනුවර යුගය වන විට මෙම සඳකඩ පහනේ හැඩයද වෙනස් වන අතරම ඉදිවන්නේ ත්‍රිකෝණාකාර අස්වලාඩමක හැඩයගත් සඳකඩ පහනකුයි. මැද නෙළුම් මලක් හා වටේ අලංකාර ලියවැලක් දැකගත හැකියි. අපට තවත් අලංකාර සඳකඩ පහනක් අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල මගුල් මහා රජමහා විහාරයෙන් දැක ගන්නට පුළුවන්. එහි ඇතා පිට ඇත් ගොව්වෙක් ඉන්නා ආකාරයට අලංකාර කැටයමින් එම සඳකඩ පහන සරසා තිබෙනවා. තවත් දවසකින් හමුවෙමු.